හායි කොහොමද ඔයාලව මං මගේ channel එකට ඉතාම සාදරයෙන් පිළිගන්නවා The Mind Code මගේ channel එකේ දෙවැනි වීඩියෝ එක තමයි මේ. මම මීට කලින් Even Tone C cream එක ගැන විස්තර කරලා ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. ඒ වීඩියෝ එක යටතේ මං අරන් එන දෙවැනි වීඩියෝ එක තමයි මේ. අපි මොන තරම් ක්‍රීම් වර්ග පාවිච්චි කරත් මොන තරම් සල්ලි වියදම් කරලා ක්‍රීම් අරගෙන පාවිච්චි කරත් වැඩක් නැහැ. අපි ඒක නිවැරදිව පාවිච්චි කරන්නේ නැත්තම් එතකොට අපිට අර පාවිච්චි කරන ක්‍රීම් එකෙන් හොඳ රිසල්ට් ලැබෙන්නේ නැතුව අපි මුදල් නාස්තියක් විතරයි කරගන්නේ. ඒ නිසා හරියට ක්‍රීම් එකක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැනගෙන පාවිච්චි කරන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඔයාලා පාවිච්චි කරන ඕනම ක්‍රීම් වර්ගයකට ගැලපෙන විදිහට ඒ ක්‍රීම් එකේ රිසල්ට්ස් වැඩි කරගන්න අපි මොනවද කරන්න ඕන කියන එක ටිප්ස් 10කින් ඔයාලට ඉදිරිපත් කරන්න මම මේ වීඩියෝ එකෙන් ලෑස්ති කරලා තියෙන්නේ. අපි එහෙනම් වීඩියෝ එක බලමු. ක්‍රීම් එකක් භාවිතා කරද්දී ඊටාම වැදගත්ම දේ තමයි අපේ සම පිරිසිදු කිරීම. පිරිසිදුකමක් නැති සමකට ක්‍රීම් එකක් පාවිච්චි කරා කියලා ඒකෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පේස් එක හොඳින් ක්ලීන් කිරීම කියන එක ක්‍රීම් එකේ ප්‍රතිඵල ලබා ගන්න ඊටාම වැදගත් වෙනවා. මෙතනදී තමන්ගේ සමට ගැලපෙන පේස් වොෂ් වර්ගයක් හෝ ක්ලෙන්සර් එකක් භාවිතා කරලා අපිට පුළුවන් මූණ හොඳින් ක්ලීන් කරගන්න. ඊට පස්සේ අපි පාවිච්චි කරන ටවල් එක පිරිසිදු නැත්නම් එතනදිත් අපිට නිවැරදි රිසල්ට් එකක් ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි පාවිච්චි කරන ටවල් එක අපි නිදා ගන්න භාවිතා කරන කොට්ටේ පවා පිරිසිදුව තබා ගන්න එක, අපි පාවිච්චි කරන රෙදි හැමදේම පිරිසිදුව භාවිතා කරන එක අපේ ස්කින් කලර් එක තව අප් කරගන්න ඉතාම වැදගත්. ඊට පස්සේ අපි කතා කරන්නේ අපේ දෙවෙනි ටිප් එක ගැන. දෙවෙනි ටිප් එක තමයි අපි ඩැම්ප් ස්කින් එකට තමයි ක්‍රීම් එකක් ඇප්ලයි කරන්න ඕනේ. කියන්නේ අපේ ස්කින් එක ගොඩාක් වියලි නම් අපි පාවිච්චි කරන ක්‍රීම් එකේ ප්‍රතිඵල නොලැබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මූණ සෝදාගත්තට පස්සේ මූණේ තෙතමනය යම් ප්‍රමාණයකට තියෙන වෙලාවක අපේ ක්‍රීම් එක පාවිච්චි කරන එකෙන් අපේ ක්‍රීම් එක හොඳින් ඇබ්සෝබ් වෙන්න උදව්වක් වෙනවා. ඒ නිසා තෙතමනය සහිත සමකට ඔයාලා පාවිච්චි කරන ක්‍රීම් වර්ගයක් භාවිතා කරනවා නම් වඩාත් හොඳයි. ඊට පස්සේ මම කතා කරන්නේ අපේ තුන්වෙනි ටිප් එක ගැන. මම තුන්වෙනි ටිප් එක විදිහට කියන්නේ ඔයාලට පුළුවන් ඔයාලගේ ක්‍රීම් එකකින් සුළු ප්‍රමාණයක් භාවිතා කරන්න. ගොඩාක් පැහැපත් වෙන්න කියලා ගොඩාක් ක්‍රීම් අරගෙන මූණේ අතපය උලාගත්ත කියලා ඒකෙන් ලැබෙන පෝෂණයක්වත් පැහැපත් බවක්වත් නැහැ. ඒ නිසා අපි භාවිතා කරන ක්‍රීම් වර්ගය මොකක් වුණත් අපි සුළු ප්‍රමාණයක් භාවිතා කරන එක තමයි වඩාත් හොඳ. ඔයාලා මතක තියාගන්න ඉතා ඉක්මනින් පැහැපත් වෙන්න කියලා කෙටි කාලයකින් පැහැපත් බවක් ලබා ගන්න කියලා ක්‍රීම් එක ගොඩාක් පාවිච්චි කරා කියලා කවදාවත් පැහැපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිවෙලට ක්‍රීම් පාවිච්චි කරන්න යන්න එපා. හතරවෙනි ටිප් එක තමයි අපි පාවිච්චි කරන නිෂ්පාදන පිළිවෙලට භාවිතා කරන්න ඕන. අනිවාර්යයෙන්ම අපි භාවිතා කරන නිෂ්පාදන පිළිවෙල වැරදි නම් අපි අපේක්ෂා කරන රිසල්ට් එක නොලැබී යන්න ඉඩ තියෙනවා. අපි මුලින්ම පේස් වොෂ් එකක් හරි ක්ලෙන්සර් එකක් හරි භාවිතා කරලා අපේ මූණ හොඳින් පිරිසිදු කරගන්න ඕන. පසුව අපිට පුළුවන් ටෝන එකක් භාවිතා කරන්න, ඊට පස්සේ මොයිස්චර් ක්‍රීම් එකක් යූස් කරන්න. ඊට පස්සේ තමයි අපි ක්‍රීම් එක හරි අපේ සීරම් එක හරි අපේ සමට ඇප්ලයි කරන්න. පස්සේ අපි ඒක උඩින් අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීම් එකක් භාවිතා කරන්න ඕන. ඒක අවුව නැහැ කියලා අපි භාවිතා කරන්නේ නැත්නම් අපිට අපි භාවිතා කරපු ක්‍රීම් හැම දෙයකින්ම සීරම් හැම දෙයකින්ම අවශ්‍ය ප්‍රතිඵලය නොලැබී යන්න ඉඩ තියෙනවා. පස්වෙනි ටිප් එක විදිහට මම ඔයාලත් එක්ක කතා කරන්නේ සන්ස්ක්‍රීම් එකක් යූස් කරන එක ගැන. මේක මම වෙනම ටිප් එකක් විදිහට කතා කරන්න හේතුවේ මේක ක්‍රීම් පාවිච්චි කිරීමේදී අපේ සමට ඊටාම වැදගත් වෙන දෙයක් නිසා. අපි ඉන්නේ ගේ ඇතුලේ නැත්නම් අපි ඉන්නේ ඔෆිස් එක ඇතුලේ කියලා සන්ස්ක්‍රීම් එකක් පාවිච්චි නොකර ඉන්න නම් එපා. අපිට අපේ සම ආරක්ෂා කරගන්න අඩුම තරමේ SPF අගය 50ක් වෙන සන්ස්ක්‍රීම් එකක් පාවිච්චි කරන එක අත්‍යවශ්‍ය දෙයක්. 6 වෙනි ටිප් එක තමයි ඩේලි ක්‍රීම් එක භාවිතා කරන එක. මොකද අපිට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න නම් අපි ඩේලි ක්‍රීම් එක භාවිතා කරන එක ඉතාම වැදගත්. අපිට හිතුණට පස්සේ පාවිච්චි කරලා ආයි දවස් 2-3කින් ක්‍රීම් එක පාවිච්චි කරනවා නම් අපි බලාපොරොත්තු වෙන රිසල්ට් එක කවදාවත් අපිට ලබා ගන්න වෙන්නේ නැහැ.
හත්වෙනි ටිප් එක විදිහට මම ඉදිරිපත් කරන්නේ නයිට් රූටීන් එකක් අනුගමනය කරන එක. මේක හරිම වැදගත් දෙයක්. අපි මුළු දවස පුරාම එක එක වැඩ එක්ක අපේ මූණ සම ඊටාම අපිරිසිදු වෙන්න පුළුවන්. මේ දේවල් වලින් අපේ සම නැවත යථා තත්ත්වයට ගන්න නම් රාත්‍රියේදී අපි සමට කරන සත්කාර ඊටා වැදගත් වෙනවා. අපේ ගෑනු ළමයි මුළු දවස පුරාම වැඩ කරලා සමය හැම තැනම කුණු දූවිලි පුරවගෙන නිින්දට යන්න නම් එපා. අනිවාර්යයෙන්ම සම හොඳින් පිරිසිදු කරගෙන අපි පාවිච්චි කරන සීරම් එකක් හෝ ක්‍රීම් එකක් හෝ පාවිච්චි කරලා අර මං කලින් කියපු පිළිවෙල අනුගමනය කළා Tamanටම කියලා නයිට් රූටින් එකක් හදාගෙන නිින්දට යන එක අමතක කරන්න එපා. 8 වෙනි ටිප් එක තමයි ඔයා පාවිච්චි කරන ක්‍රීම් එක ගෑවට පස්සේ අපිට පුළුවන් පොඩි මසාජ් එකක් ලබා දෙන්න. අපිට ඒකෙන් අපේ ක්‍රීම් එක හොඳින් සමට උරා ගන්න උදව්වක් වෙන්න පුළුවන්. අපි සමට දෙන ඒ මසාජ් එක අනිවාර්යයෙන්ම හරිම මෘදු එකක් වෙන්න ඕන. එහෙම නැතුව අපි කවදා හරි සම එල්ලා වැටෙන තත්වයටම අරගෙන යන්නේ නැහැ. ඒ නිසා අපි තදින් මුහුණ මසාජ් කරන්නේ නැතුව අපේ මූණට සමට ගැලපෙන විදිහට හරිම මෘදු මසාජ් එකක් ලබා දෙන්න. 9 වෙනි ටිප් එක තමයි එක නිෂ්පාදන වර්ග මික්ස් කරන්න යන්න එපා. ගොඩාක් ගෑනු ළමයි මම දැකලා තියෙනවා තමන් භාවිතා කරන ක්‍රීම් එකෙන් වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න කියලා කොහෙන් හරි සීරම් එකක් අරගෙන ඒක ක්‍රීම් එකට මික්ස් කරලා යූස් කරනවා. මේක අපේ ස්කින් එක ඩැමේජ් වෙන්න ලොකු හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එක ක්‍රීම් එකක අමුද්‍රව්‍ය තවත් ක්‍රීම් එකක අමුද්‍රව්‍ය එක්ක නොගැලපෙන්න පුළුවන්. මේ නිසා මික්ස් කරන එක හරිම අවදානම් දෙයක්. 10 වෙනි ටිප් එක තමයි මම හිතන්නේ මෙතන තියෙන වඩා වැදගත්ම ටිප් එක. මේක ක්‍රීම් එකක් භාවිතා කරනකොට පමණක් නොවේ අපේ ජීවිතේ හැම දෙයකදීම අවශ්‍ය දෙයක්. ඒ තමයි අපි ඉවසීමෙන් ටික කාලයක් බලාගෙන ඉන්න ඕනේ. මොකද රිසල්ට් ලැබෙනවා නම් හරිම කෙටි කාලයකින් ඒක අනිවාර්යෙන් බ්ලීචින් ක්‍රීම් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ක්‍රීම් එකක් භාවිතා කරලා ඒකෙන් අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගන්න යම්කිසි කාලයක් ඉවසන්න ඕන. අඩුම තරමේ මාසයක් හෝ මාස එකහමාරක් වගේ කාලයක් අපි ක්‍රීම් එකකින් ප්‍රතිඵල ලබා ගන්න නම් ඉවසන්න ඕන. මොකද ඉක්මනින් සතියකින් දෙකකින් රිසල්ට් බලාපොරොත්තු වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඔයාගේ සමට අහිතකර ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඉක්මනින් ප්‍රතිඵල ලැබුණේ නැහැ කියලා විවිධ නිෂ්පාදන වලට මාරු වෙන එක නවත්තන්න ඕන. ඔයාලට මම අමතරව තවත් දෙයක් කියන්නම්. ඔයාලට පුළුවන් නිෂ්පාදනයකින් තවත් නිෂ්පාදනයකට මාරු වෙනකොට යම්කිසි කාලයක් සම රිලැක්ස් එකේ තියන්න. මොකද අපේ සම එක නිෂ්පාදනයකට හුරු වෙලා තවත් නිෂ්පාදනයකට හුරු වෙනකොට අපිට යම්කිසි කාලයක් අවශ්‍යයි. ඒ නිසා ඔයාලා තවත් නිෂ්පාදනයකට මාරු වෙද්දී ඒ ගැන හිතලා වැඩ කරන්න. ඒ වගේම මම මගේ channel එකේ මීට කලින් අප්ලෝඩ් කරා සම හොඳින් පැහැපත් කරගන්න පුළුවන් ක්‍රීම් එකක් ගැන. ඒ ක්‍රීම් එක භාවිතා කරාට පස්සේ සන්ස්ක්‍රීම් එකක් භාවිතා කරන එක ඔයාලා මතක තියාගන්න. ඒක ඔයාලා භාවිතා කරනවා නම් මොකද මං ඒක භාවිතා කරාට පස්සේ සන්ස්ක්‍රීම් එකක් භාවිතා කරන්න ඕන කියන එක සටහන් කරලා නැහැ. මගෙන් උන අතපසුවීමක්. ඒ නිසා මං අනිවාර්යෙන් මේකෙදි මතක් කරන්න කැමතියි ඔයාලට ඒ ක්‍රීම් එක ඔයාලා භාවිතා කරනවා නම් අනිවාර්යයෙන්ම ඊට පස්සේ සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරලා එළියට යන්න. හරි එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට බොහොම ස්තුතියි. ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න මගේ කමෙන්ට් බොක්ස් එකේ. එතකොට මම ඔයාලට අනිවාර්යයෙන්ම ඒවට රිප්ලයි කරනවා. මාත් එක්ක එකතු වෙන්න මගේ channel එකත් එක්ක එකතු වෙන්න subscribe කරන්න. මාත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා අවසානයේ.